හායි කොහොමද ඔයාලට? ඔන්න මං අද ඔයාලට කිරිම කිරි රසට පෑන්කේක් හදන විදිය කියලා දෙනවා. ඉතින් සමහර අය පෑන්කේක් හැදුවම කන්න බෑ දිය රසයි. ඉතින් ඒ විදියට නැතුව හරිම රසට මං අද ඔයාලට පෑන්කේක් එක හදන හැටි කියලා දෙනවා. මේ බලන්නකෝ හරිම ලස්සනට පෑන්කේක් තියෙනවා. ඉතින් සමහර අය පෑන්කේක් හැදුවාම පොල්පැණි මිශ්‍රණයේ තිත්තම තිත්ත රසයි කන්න බෑ. ඉතින් ඒ වගේ තිත්ත රස එන්නේ නැති විදිහට හරිම පැන් රසට අපි පොල්පැණි මිශ්‍රණයත් හදාගෙන මේ පෑන්කේක් ටික හදන හැටි බලමු. මම පොල්පැණි එක හදාගන්න පුළුවන් තරමේ පෑන් එකක් ලිපෙන් තියාගෙන මෙතන මම සීනි ග්‍රෑම් 100ක් අරන් තිනවා. ඒකෙන් මෙන්න මේ වගේ 3 කාලක් වගේ ප්‍රමාණයක් මම එකතු කරගන්නවා. එකතු කරගෙන අපි ඉස්සෙල්ලාම පොල්පැණි එක හදාගමු. දැන් මේ සීනි ටික කැරමල් කරගන්න ඕන. මෙන්න මේ වගේ සීනි ටික පොඩ්ඩක් තුනී කරගන්න පෑන් එක වටේ. එතකොට ඉක්මනට කැරමල් කරගන්න පුළුවන්. පෑන් එකේ දිය වෙච්ච නැති සීනි උඩට මෙන්න මේ විදිහට හොඳට දිය වෙච්ච ටික වක් කරගන්න. එතකොට අනිත් ටික ඉක්මනට කැරමල් වෙනවා සීනි ටික. ඔයාලට පේනවා ඇති කැරමල් එකේ මේ විදිහට බුබුලු දාගෙන එනවා. අන්නේ වෙලාවට ඔයාලා උණු වතුර පිරිසිකෝපයක් වගේ එකතු කරගන්න ඕන. මේට වඩා ගොඩක් වෙලා තියාගන්න එපා. එතකොට අපිට කැරමල් එක තිත්ත රසක් තමයි එන්නේ. පොල්පැණි එක කන්න බැරි වෙනවා මීට එහා තියාගත්තොත්. ඔන්න මම දැන් කැරමල් එකට උණු වතුර පිරිසිකෝපයක් එකතු කරගෙන මේ ටික ආපහු හොඳට කවලම් කරගන්නවා. ඉතින් පොඩි දිය වෙච්ච නැති සීනි තියෙන්න පුළුවන් සීනි කැට වගේ. ඉතින් ඔයාලා ඒ ටික මේ විදිහට කවලම් කරගන්න ටිකකින් හරියනවා. ඒක දිය වෙනවා. දැන් ඔන්න මං ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන හොඳට මේ පැණි එක දිය කරගන්නවා. ඉතින් මේ ටික මෙහෙම තියන් ඉන්නකොට මේ පේනවනේ ඔයාලට දිය වෙච්ච නැති ටිකක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි හැඳි ගගා තියන් ඉන්නකොට මේ විදිහට කවලම් කරනකොට ඒ ටික දිය වෙනවා. ඔයාලා බය වෙන්න එපා කැට වගේ තිබ්බට. මම දැන් එන්සාල් ඇට දෙකක් මේ විදිහට පොත්ත දෙකට කඩාගෙන දාගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් එන්සාල් ටික හොඳට වංගෙඩිය දාලා කුඩු කරලා මේකට එකතු කරගන්නත් පුළුවන්. එතකොට අපිට එන්සාල් මේ විදිහට දාගත්තාම කලින් පෑන්කේක් එකේ පොල් මිශ්‍රණය ගොඩාක් රසට එනවා. ඒ නිසා එන්සාල් ඇට දෙකක් ඔයාලා අනිවාර්යෙන් එකතු කරගන්න. හරි වුණ දැන් පැණි එක ගොඩාක් දුරට උණු වෙලා තියෙන්නේ. මම දැන් මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. ලුණු දැම්මේ නැත්නම් පොල් පැණි එක දිය රසට තමයි එන්නේ. නිසා ලුණු චුට්ටක් අනිවාර්යෙන් එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නවා පොල් ග්‍රෑම් 80ක් මේකට. ගොඩක් සිනිදුර ගාපු පොල් ටිකක් තමයි මම එකතු කරගන්නේ. එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්නවා. දැන් ඔයාලා දාපු එන්සාල් ඇට අයින් කරගන්න. ඔන්න මම දැන් පොල්පැණි මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා පොල්පැණි ගොඩාක් දාලා කන්න කැමති කෙනෙක් නම් මීට වඩා පොල් ටිකක් වැඩිපුර එකතු කරගෙන පොල්පැණි මිශ්‍රණය හදාගන්න. දැන් මම පොඩි බෝල් එකකට බිත්තරයක් කඩලා දාගෙන මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් බිත්තරේ හොඳට මික්ස් කරගෙන දාගත්තාම පෑන්කේක් රසට හදාගන්න පුළුවන්. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට මම ලුණු කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. දැන් කහකුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. දැන් ඔයාලා මේකට අනිවාර්යයෙන්ම සීනි මේස හැඳි එකමාරක් එකතු කරගන්න ඕන. දැන් අර මික්ස් කරගත්තු බිත්තරේ එකතු කරගන්න. අපි බිත්තරේ හොඳට මික්ස් කරලා තියෙන නිසා පෑන්කේක් මිශ්‍රණය හොඳට සොෆ්ට් එකට ගන්න පුළුවන් අපිට. මම මෙතන පොල් කිරි මිලිලීටර් 300ක් වගේ අරගෙන තියෙනවා. දැන් මම මේ පෑන්කේක් මිශ්‍රණය අනාගන්නේ පොල් කිරි වලින්. ඉතින් මම ඔයාලට කියවනේ දිය රස නැති වෙන්න පෑන්කේක් හදන්න කියලා දෙනවා කියලා. ඉතින් කිරි රසට හොඳට දිය රස නැති වෙන්න නම් අපි පොල් කිරි එකතු කරගන්නත් ඕන. අනිවාර්යයෙන්ම ලුණු සීනි එකතු කරගන්නත් ඕන පෑන්කේක් මිශ්‍රණයට. නැත්තම් තමයි අර ඒ දේවල් එකතු කරේ නැත්තම් තමයි පෑන්කේක් මිශ්‍රණය දිය රසට අපිට කන්න බැරි විදිහට අමුතු රසකට එන්නේ. අපි ලුණු සීනි එකතු කරගත්තේ නැත්නම්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ රස ප්‍රමාණයට ඔයාලා ලුණු සීනි එකතු කරගන්න ඕන. ඉතින් මම දැන් මේ පෑන්කේක් මිශ්‍රණය හදා ගන්නවා. මේ පොල් කිරි ටික ටික දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට එනකන්
ඔන්න හරි මන් දැන් අන්තිම පොල් කිරි ටිකත් එකතු කරගත්ත අපි බලමු අපිට ඇති වෙයිද කියලා මේ පොල් කිරි ටික මේ පැන්කේක් මිශ්‍රණයට. ඉතින් මන් දැන් හොඳට දිය කරගන්නවා. ඊටු ඔක්කොම පොල් කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ මේක හොඳට දිය කරගන්න ඕනේ කෑලි කැට නැති වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක බ්ලෙන්ඩර් එකේ කරගන්නත්. එතකොට හොඳට මේ හොඳ සොෆ්ට් එකට හොඳ ක්‍රීම් එක වගේ මිශ්‍රණයක් එනවා. ඔන්න මම දැන් පැන්කේක් මිශ්‍රණය විස් කරගෙන ඉවරයි. ඉතින් මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇති අපිට පැන්කේක් මිශ්‍රණය පෑන් එක වටේ හොඳට කරකව ගන්න බැරි තරම් උකු මිශ්‍රණයක් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ කියන්නේ අපි දාගත්ත පොල් කිරි මදි. ඉතින් දැන් මම ඒ වෙනුවට මේ පොල් කිරි භාජනයේටම තව වතුර පොඩ්ඩක් එකතු කරලා මේකට එකතු කර ගන්නවා. එතකොට රස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමදවත්. මොකද අපි පොල් කිරි ගොඩක් එකතු කරලා තියෙන නිසා. හරි ඔන්න දැන් අපේ පැන්කේක් බැටර් එක ඔයාලට ගානට පේනවා ඇති. ගොඩක් උකුත් නැති ගොඩක් දියාරුත් නැති මිශ්‍රණයක් විදිහට හරියට අර ආප හදන මිශ්‍රණය වගේ අන්න ඒ වගේ ගානට ඔයාලට පේනවා ඇති. හොඳට වැක්කිරෙනවා. ඉතින් මෙන්න මේ ගාන තමයි හරි පදම. ඉතින් ඔයාලා දැන් මේ පැන්කේක් මිශ්‍රණය අනිවාර්යයෙන්ම පෙරා ගන්න ඕන. අතින් වික්ස් කරා නම් මේ විදිහට පෙරා ගන්න එක අනිවාර්යයි. මොකද නැත්නම් පැන්කේක් එක හැදුවට පස්සේ පොඩි පොඩි පිටි ගුලි ගුලි වගේ පැන්කේක් එකේ තියෙන. එතකොට කැතයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට පෙරා ගන්න. දැන් ඔන්න ඔයාලා පොඩ්ඩක් පැන්කේක් මිශ්‍රණයෙන් එල්ලට අරගෙන චුට්ටක් ලුණු සීනි හැම බලන්න. මදි නම් මේ වෙලාවේ එකතු කරගන්න. ඔන්න මම දැන් පැන්කේක් එක හදාගන්න පෑන් එකක් මේ විදිහට ලිපෙන් තියාගෙන පොල් තෙල් චුට්ටක් තමයි ගාගන්නේ. ඔයාලට පේනවා ඇති පොල් තෙල් අර ගෑවිලා නොගෑවිලා තරමට තමයි පොල් තෙල් ගා ගන්න ඕන. ගොඩක් ගා ගන්න එපා. එතකොට පෑන් කේක් එක නිකන් ගැලවෙනවා වගේ අපිට කරකව ගන්න බෑ. ඒ නිසා මම දැන් පෑන් එකේ රස්නේ බලනවා. ගොඩක් රස්නේ නම් ඔයාලා මේ විදිහට අනිවාර්යයෙන්ම පෑන් එක චුට්ටක් හොලවලා පෑන් එක පොඩ්ඩක් නිමා ගන්න එක අනිවාර්යයි. මොකද නැත්තම් අපිට පෑන් එකට පිටි ටික දාපු ගමන් එතනම තැම්බෙනවා. අපිට පෑන් එක වටේ කරකව ගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පෑන් එක ගොඩක් රස්නේ නම් ඔයාලා අනිවාර්යෙන් මේ විදිහට පෑන් එක චුට්ටක් හොලවලා තමයි මේ ටික දා ගන්න ඕන. මේ බලන්නකෝ පෑන් එකේ ලස්සනට වටේ කරකව ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් රස්නට ගත්තනම් ඔයාලා මේ විදිහට වටේ කරකව ගන්න බැරුව යනවා. එතකොට වෙන්නේ එක තැනම පිටි ටික තැම්බෙනවා. ඔන්න පැන්කේක් එකේ උඩ අමුගතිය අඩු වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ ගානට පෑන් එක හොලවලා පැන්කේක් එක බොරුල් කරගන්න පුළුවන් නම් ඔයාලා පැන්කේක් එක ලිපෙන් අයින් කරගන්න. ඊට එහා තියාගන්න එපා. එතකොට වෙන්නේ පැන්කේක් එකේ යට අඩිය කර වෙනවා. එතකොට පැන්කේක් එක ලස්සන නැහැ. ඉතින් ඔයාලා මේ ගානට එද්දි ලිපෙන් අයින් කරගෙන පොල් පැණි දාලා හදාගන්න. ඔන්න මම දැන් හදාගත්ත පැන්කේක් එක පොඩ්ඩක් නිමෙනකන් ආයෙම මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා ආයෙ පැන්කේක් එකක් වක් කරගෙන තමයි අර කලින් හදාගත්තු පැන්කේක් එකේ පොල් පැණි දාලා ඒක රෝල් කරගන්නේ. හරි ඔන්න මම දැන් හදාගත්තු පැන්කේක් එකට පොල් පැණි දාලා මේක රෝල් කරගන්න යන්නේ. ඉතින් ඔයාලා පොල් පැණි ගොඩක් කන්න කැමති කෙනෙක් නම් පොල් පැණි ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට පැන්කේක් එක ගොඩක් මහතට හදාගන්න පුළුවන්. ඉතින් මම පොල් පැණි ගොඩක් අඩුවෙන් තමයි කන්න කැමති. ඒ නිසා මම පොල් පැණි ටිකයි එකතු කරගන්නේ. මේකටත් මේ දාගත්තු ප්‍රමාණෙත් වැඩි. මම කන ප්‍රමාණය හැටියට ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේකට දාගත්තේ. ඉතින් ඔයාලට කැමති නම් මේ දෙපැත්තේ මේ විදිහට නවලා පැන්කේක් එක රෝල් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට තමයි පැන්කේක් එක රෝල් කරන්න කැමති. ඒ නිසා මම මෙන්න මේ විදිහට පැන්කේක් එක රෝල් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට හදාගත්තු පැන්කේක් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති පැන්කේක් ටික ලස්සනට තියෙනවා. එකක්වත් අඩිය කර වෙලා නැතුව ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මං හිතනවා පැන්කේක් හදාද්දී එන ගැටලු ගොඩකට පිළිතුරු ලැබුණා කියලා. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට පැන්කේක් ටිකක් හදලා බලලා කොහොමද කියලා ඔයාලට හොත්ත හදාගන්න පුළුවන් වුණාද කියලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා channel එකටත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.